පත්තිනි අම්මාගේ ඒ ඇඳුම් ටික නැත්නම් ආභරණ ටික සලු පිලි පා මුදු පා හලං ගලවලා දුන්නා කියනවා ලංකාවේ යක්ක පෙළපතේ රැජිනකට. එයාට තමයි කාලී කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ එකල ලංකාව පාලනය කරපු යක්ක රැහේ යක්ක කුලේ රැජිනට තමයි බාර දුන්නේ. ඒ බාර දීලා තුසිතයට පිටත් වෙලා ගියා කියනවා මතු බුදු වෙන්න අවශ්‍ය කරන පාරමිතා පුරව ගන්න. එතකොට අමාවි පත්තිනි අම්මා මේක බාර දුන්නේ පිරිමි කෙනෙක්ටද ගැහැණු කෙනෙක්ටද? එතන ප්‍රශ්නේ තියෙනවා. එතන ප්‍රශ්නේ. පා වැඩ පය මිරි වැඩි අත් මුදු පා මුදු මාලහත් පට එතකොට හලඹ මේ ඔක්කොම කාලී කියන රැජිනට බාර දීලා ගියා. එතකොට මම අහන්නේ එදා ඉඳලා අවුරුදු 10ක් තිස්සේ මම මේ සටන කරනවා මාවි. මගේ මේ පත්තිනි අම්මාගේ ඇඳුම පිරිමි කෙනෙක් නොඇඳිය යුතුමයි.